අද අපි යන්නේ වෙනස්ම තැනකට. ඒ තමයි පැල්මඩුල්ල සුප්‍රභායගේ පැවැත්වුණු අවුරුදු උත්සවය ගැන කියන්න තමයි අද මේ වීඩියෝ එක. මේ අවුරුදු උත්සවයේ අප්‍රේල් 8 සහ 9 යන දෙදින තුල පැවැත්වුණා. මේ අවුරුදු උත්සවයට ඇතුළත් තරඟ විදිහට කිරි කෑම, කණාමුට්ටි බිනීම, කඹ ඇදීම, අලියට ඇස තැබීම, පිටිගොඩේ කාසි සෙවීම, සැඟවුණු භාණ්ඩය, සැඟවුණු මල, ගස්ලපු ගෙඩිය ඇට ගණන් කිරීම, විකට ඇඳුම් තරඟය, ඉන්දපත දෙහිගෙඩිය තබාගෙන යාම, බැලුන් ඩාන්ස්, සංගීත පුටු තරඟය, බනිස් කෑම, පිපිරීම, ගස්ලපු ගෙඩිය ඇට ගණන් කිරීම, අවසාන වශයෙන් අවුරුදු කුමරිය තේරීම, මේ වගේ තරඟ මේ අවුරුදු උත්සවයට ඇතුළත් වෙලා තිබුණා. මේ තරඟ වලින් ටිකක් වෙලා ඇදුනේ බැලුන් ඩාන්ස් එක තමයි. අන්තිම ටික හරියට යනකොට 5 දිනක් ඉතුරුනා. ඒ 5 දිනා කොහොම හරි විනාඩි 25ක් 30ක් යනකම් කොහොම හරි බැලුම වට්ටන්න නැතුව බැලුන් ඩාන්ස් එක ගෙනිච්චා. අවසාන හරියට එනකොට බැලුන් ඩාන්ස් එකේ තනි කකුලෙන් නටන්න සිද්ධ වුණා ඒ කට්ටියට. සංගීත පුටු තරගෙත් එහෙම සංගීත පුටු තරගෙ නම් හැබැයි එච්චර අමාරු නෑ. හොඳම දෙයක් තමයි අලියට ඇස තැබීමේ තරගය. ඒකේ අලිය ඇඳපු කෙනාමයි අලියට ඇහැ තියලා තියෙන්නේ. විකට ඇඳුම් තරගයේදී මට අකරතැබ්බයකට මුහුණ දෙන්න උනා. ඒ තමයි මොහිනී කෙනෙක් ඇවිල්ලා දරුවෝ වඩා ගන්න කියලා මේ මට කිව්වා. මේ වගේම තව මගේ යාළුවෙක්ට මේ වගේ අකරතැබ්බයක් වුණා. ඇත්තටම අවුරුදු උත්සවය නම් පට්ට. පිටේ අවුරුදු උත්සවයේ සුපිරියට විනෝද වුණා. නියම තරඟ ටිකක් තිබුණා. අපි කට්ටියත් ඉතින් මේ ඒකේ තිබුණ තරඟ කිහිපයකට සහභාගී වුණා. අපි ආදේශය නිසා. ඇත්තටම සුපිරිම අවුරුදු උත්සවයක්. නැටුම් ගැයුම් තරඟ වලින් සමන්විත සම්පූර්ණව අවුරුදු උත්සවයක් කියලා කියන්න පුළුවන්. එහෙනම් මේ උදා වුණු අලුත් අවුරුද්ද ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.